හායි කොහොමද ඔයාලට ඔන්න පොරොන්දුන විදිහටම පළතුරු කප් කේක් හදන වීඩියෝ එකේ රෙසිපි එක මම අද අරගෙන ආවා. ඉතින් පළතුරු කෑලි එහෙම නැත්නම් ටුටි ෆෘටිස් ගෙදරදීම හදා ගන්න පුළුවන් විදිහත් මම කලින් වීඩියෝ එකේ ඔයාලට කළා. ඉතින් ඒක බලපු නැති කට්ටිය ගිහිල්ලා බලන්න. ගෙදරදීම පළතුරු කෑලි හදා ගන්න මම ලින්ක් එක දාන්නම් පහලින්. ඉතින් මේ කප් කේක් එක හදන්න ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ප්‍රමාණය එක්කම මම වීඩියෝ එකේ මෙන්ෂන් කරලා තියෙනවා. ඔන්න මුලින්ම බටර් ග්‍රෑම් 150කට සීනි ග්‍රෑම් 150ක් එකතු කරලා මේක හොඳට බීට් කරගන්න ඕනේ. ඉතින් බටර් ගන්නකොට කාමර උෂ්ණත්වයේ තියෙන බටර් ගන්න. ඒ වගේම සීනි ගන්නකොට පොඩි කැට සීනි එකතු කරගන්න. එතකොට ඔයාලට ඉක්මනටම මේක දිය කරගන්න පුළුවන්. ඉතින් සීනි හොඳටම දිය වෙන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් විනාඩි 4-5ක් විතර මේක බීට් කරාම ඇති. ඒ වගේම මේ කප් කේක් එක හදන්න බීටර් ඕනෙත් නැහැ. ඔයාලට ලී හැන්දක් පාවිච්චි කරලා උනත් මේක මික්ස් කරලා හදා ගන්න පුළුවන්. හරිම ලේසියෙන්. දැන් ඔන්න මේ කේක් මිශ්‍රණයට බිත්තරයකුත් එකතු කරලා ඒකත් හොඳට බීට් කරලා ඊට පස්සේ මේකටම කිරි මිලිලීටර් 50ක් එකතු කරලා ඒකත් ටික වෙලාවක් හොඳට බීට් කරගන්න ඕනේ. බිත්තරයි කිරි ඔක්කොම හොඳට මික්ස් වෙනකන් බීට් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ හොඳ බැටර් එකක් හම්බෙනවා. ඉතින් ඊට පස්සේ මම ඒකටම වැනිලා තේ හැන්දකුත් එකතු කරලා ආයෙත් තව චුට්ටක් කරලා බීට් කරගන්නවා. ඔන්න ඊට පස්සේ පාන් පිටි ග්‍රෑම් 150කට බේකින් පවුඩර් තේ හැඳි එකමාරක් එකතු කරලා ඒ දෙක හොඳට කලවම් කරලා මෙන්න මේ විදිහට කේක් බැටර් එකට ඒක හලා ගන්න ඕනේ. ඉතින් මම නම් බැටර් එකටමයි හලාගත්තේ. ඔයාලට වෙනම මේක හලලා එකතු කරගන්නත් පුළුවන්. දැන් ඔන්න එකතු කරගත්ත පිටි ටික මෙන්න මේ විදිහට ස්පැචුලා එකක් හරි විස්ක් එකක් හරි පාවිච්චි කරලා කේක් බැටර් එකත් එක්ක පරිස්සමට මික්ස් කරගන්න ඕනේ. අන්තිමටම පිටි ටිකත් හොඳට මේ කේක් බැටර් එකට මික්ස් කරගත්තට පස්සේ දැන් අපේ කේක් එකේ වැඩ ඉවරයි. දැන් අපි මේකට පළතුරු කෑලි ටික එකතු කරගමු. ඒකට මම පළතුරු කෑලි ග්‍රෑම් 30ක් විතර මෙතනදී පාවිච්චි කරනවා. ඒකට පාන් පිටි තව මේස හැඳි දෙකක් එකතු කරලා පළතුරු කෑලි වල මේ පාන් පිටි ටික හොඳට තවර ගන්න ඕනේ. මෙහෙම කරන්නේ කේක් එක බේක් වෙනකොට පළතුරු කෑලි ටික කේක් එකේ අඩියට බහින්නේ නැති වෙන්න. පළතුරු කෑලි ටිකත් මේ විදිහට එකතු කරලා හොඳට කලවම් කරගත්තට පස්සේ අපි දැන් මේක කප් කේක් ට්‍රේ එකට දාලා ලයිනර්ස් දාලා බේක් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මම මේ දුන්න ප්‍රමාණ වලින් ඔයාලට කප් කේක් 12ක් විතර හදා ගන්න පුළුවන්. ඔන්න මේ විදිහට කප් කේක් ලයිනර්ස් වලට අපේ බැටර් එක ෆිල් කරගමු. ඉතින් මේ බැටර් එක ෆිල් කරගන්නකොට අනිවාර්යයෙන්ම ඔයාලා දැනගන්න ඕන දෙයක් තමයි කට පිරෙන්නම මේක එකතු කරගන්න එපා. මොකද පිපෙනකොට උතුරලා යනවා. එතකොට කප් කේක් එක හරිම කැතයි. ඒ නිසා මේ ලයිනර්ස් වලින් 3 කාලක් විතර පිරෙන්න මේ බැටර් එක පුරව ගත්තාම හොඳටම ඇති. කප් කේක් එකේ ලස්සනයි රසයි තව චුට්ටක් වැඩි කරගන්න ඕන නිසා මම මෙන්න මේ විදිහට තවත් පළතුරු කෑලි ටිකක් උඩින් දාගන්නවා. ඊට පස්සේ මේ ට්‍රේ එක පොඩ්ඩක් මෙන්න මේ විදිහට ටැප් කරලා අපි දැන් මේක සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයේ විනාඩි 15ක් 20ක් වගේ බේක් කරගමු. ඉතින් මේක බේක් කරන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාලා සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් විතර oven එක ප්‍රීහීට් වෙන්න දාලා තියන්න. ඊට පස්සේ තමයි බේක් කරගන්න ඕනේ. මේ ඔන්න හරියටම විනාඩි 15කට පස්සේ ඔන්න අපේ කප් කේක් ටික ලස්සනට බේක් වෙලා තියෙනවා. ඔයාලට පේනව නේද? හරි ගානටම බැටර් එක දාගත්ත නිසා කප් කේක් ටික ලස්සනටම තියෙනවා. උතුරලා ගිහිල්ලත් නැහැ, වැඩිත් නැහැ, අඩුත් නැහැ. ඉතින් ඔන්න මේ විදිහට තමයි රසම රස පළතුරු කප් කේක් ටික හැදුනේ. හරිම ලේසි හදාගන්න. ඔයාලා try කරලා බලන්න. try කරලා බලලා මට අනිවාර්යයෙන්ම රස කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාන්න. තවත් අලුත් රෙසිපි එකකින් අපි හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.